ප්‍රාදේශීය සභාවකට තියෙනවා බලයක් ආදායම් හොයන්න ලාභ ගන්න. ඒගොල්ලන්ට ආදායම් ඕන. ප්‍රාදේශීය සභාවට කරන්න වැඩ තියෙනවනේ. ඒ වැඩවලට සල්ලි ඕන. ඒගොල්ලන්ට බලය තියෙනවා සල්ලි හොයන්න. සල්ලි හම්බ කරන්න බලයක් ප්‍රාදේශීය සභාවට තියෙනවා. ඉතින් එක එක වැඩ කරන්න ඕනේ වට. කඩවල වලින් බදු ගනි. එක්ක බදු වැඩි කරයි. එක්ක අඩු කරයි. අඩු කරන්න පුළුවන්. වැඩි කරන්නත් පුළුවන්. හරි. විවිධ වැඩ කරන්න පුළුවන්. දැන් අපිටම මේගොල්ලෝ ගිහිල්ලා දැන් සල්ලි මදි කියලා හිතෙනවා මේකේ වැඩ කරන්න. ඒගොල්ලෝ තීරණයක් ගන්නවා මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශේ පස්භාගේ බල්ලෝ හදන හැම ගෙදරකටම බලු බද්දක් ගහන්න. එන්නම් වෙන්නේ නැහැ කමට. එන්නම් වෙන්නේ නැහැ. හැබැයි ඕනනම් ඒක කරන්න පුළුවන්. මම මේ ආයතනයට තියෙන බලය ගැන මේ කියන්නේ. හරි. එම බදු එකතු කරන්න පුළුවන්. විවිධ ක්‍රමයකට ආදායම් ලබන්න පුළුවන්. අපි තුමු මේ පැත්තේ කවුරු හරි විවාහ වෙනකොට හොඳ වෙඩින් හෝල් එකක් නැහැ. එක්කෝ තියෙන ඒවට බර ගණන් ගෙවන්න ඕන. ප්‍රාදේශ සභාවට පුළුවන් වෙඩින් හෝල් එකක් හදන්න පුළුවන්. හදලා පුළුවන් රටේ ගානට අඩුවෙන් තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාවට සේවයක් හැටියට යම් මුදලක් අරගෙන මේක දෙන්න. ඒතකොට ජනතාවට සේවයක් වෙනවා ආයතනයේට ආදායමකුත් එනවා. විවිධ වැඩ කරන්න පුළුවන්. ආදායම හොයන්න පුළුවන්. ඉතින් ආදායම හොයලා ඊට පස්සේ අර කරන්න ඕන වැඩ වෙනුවෙන් යොදවන්න ඕන. ඔච්චරයි තියෙන්නේ. දැන් මේ පස්භාගේ ප්‍රාදේශ සභාව කරන්න ඕන වෙනත් කොහේ හරි ප්‍රාදේශ සභාවක් කරන වැඩම නෙමෙයි. ඒගොල්ලන්ට තනියම ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. එහෙම බලයක් දෙනවා. මේක වෙනම ආණ්ඩුවක්. අපේ ප්‍රාදේශ සභාවේ සෝම්පිට්ටනිය කියන්නේ කැලෑවක්. නැද්ද? කැලෑවක් කිසි පිළිවෙලක් නැහැ. මොකක්වත් නැහැ. මොකුත් නැහැ. ඉතින් අපි ඒ තැන් වල යන්නත් බයයි. හොල්මන් තියනවා කියලා. ඔය සමහර පිරිමි අය රැට එහෙම ඔයගොල්ලන්ට ගෙදර එනකොට බීලා එනව නේද? අතන හොල්මන් ඇති කියලා බයට තමයි බීලා යන්නේ. නැතුව මුන් කවදාකවත් බොන අය නෙමෙයි. බොන්න හීනකින්වත් හිතන්නේ නැහැ. ඇයි ඉතින් සෝම්පිටේ ළඟ යන්න බයනේ. කැලේනේ හොල්මන් තියනවා කියලා කතා තියෙනවා. අඩි සද්දයක් එහෙම ඇහුනොත් නේද? එනකොට යනකොට බලන්න එපාලු හැරිලා. අත යටින් බලන්න කියලා තියෙන්නේ මෙහෙම. එහෙම කතා තියෙනවා අහලා තියෙනවද? හරි. කැලෑවල්. වගකීම මේ කවුද ඉන්නේ? අපේ තාත්තලා, අම්මලා, වැඩිහිටියෝ, ආච්චිලා, සීයලා නේ? අපි කියලා කැලේක දාලා එනවා. ඒවා මල්ලතු කරන්න පුළුවන් කාටද? ප්‍රාදේශීය සභාවට. කරලාද? කරලා නැහැ. මොකුත් නැහැ. දැන් නගරවල අපේ කට්ටිය ඉන්න සමහර අය ඔයගොල්ලෝ දන්නවා උදේට නැගිටිනවා මිදුලතු ගන්නවා කුස්සියේ කුණු ටිකක් දා ගන්නවා එක මල්ලට දානවා ඔක්කොම දාන්නේ කොහටද? පාරට. එක පාරේ කානුවට. හරි. ඒ ප්‍රශ්නේ බේරන්න තියෙන්නේ කාටද? ප්‍රාදේශීය සභාවට. ඕන මේව කරන්න පුළුවන්. හරි. ප්‍රාදේශ සභාව කියමුකෝ. ප්‍රාදේශ සභාව තීරණය කරනවා. ඔයගොල්ලෝ උදේ නැගිටින්න ඉදලා අතර ගන්න මිදුලතු ගන්න එපා. ඉස්සලා පාරට බහින්න තමන්ගේ ගෙයි සීමාවේ වත්තේ සීමාවේ පාර තමන් අතු ගන්න. අතු ගාලා ඒ කුණු ටික මල්ලට දාගන්න. දාගෙන වත්තේව ටිකක් දාගන්න. කුස්සියේව ටිකක් දාගන්න. දැන් කුණු මල්ලක් තියෙනවා. පාරත් පිරිසුදුයි, ගෙදරත් පිරිසුදුයි, වත්තත් පිරිසුදුයි. මේගොල්ලෝ ඉතින් කියන්න ඕන අහවල් දවසේ අහවල් වෙලාවට කුණු ට්‍රැක්ටරේ එනවා. අපිට කියලා දෙන්න ඕන. අපිට ඕක දිහා බලාගෙන ඉන්න බෑනේ උදේ ඉඳන් රැ වෙනකම්. හරි පාලනයක් කියන්න ඕන. ඒක ආවම කුණු මල්ල දුන්නා අරන් ගියා.
ඕන මෙහෙමත් කරන්න පුළුවන්. සමහර කුණු කියන්නේ සම්පතක්. කොම්පෝස්ට් හදන්න පුළුවන්. අපේ වගා තේ වගාවට අර වගාවට මේ වගාවට එක එක જાති වලට නේ මල් වවන්න. පොහොර. එහෙනම් ප්‍රාදේශ සභාවට පුළුවන් ඒ දෙන කුණු මල්ල කිරලා යම් මුදලකුත් ගෙවන්න කිලෝ එකකට මෙච්චරක් ගෙවනවා කියලා. වෙන් කරලා දෙන්න කියලා. හරි. එහෙමත් කරන්න පුළුවන් ප්‍රාදේශ සභාවට. එහෙම කරන්නේ නැත්නම් මොකද දන්නවද? ඔයගොල්ලෝ උදේ පාන්දර නැගිටලා පාරේ කුණු ටික මල්ලට දාගෙන අනුන්ගේ වතු වලත් රිංගලා අනුන්ගේ ගෙවල් ඉස්සරහා පාරවලත් ඊට පස්සේ කුණු එකතු කරන්න පටන් ගනී කියලා බයටමු. එහෙම නෙමෙයි මුන්ට කිසි චින්තනයක් නැහැ. වැඩක් කරන්න. දැන් කිරලක් දුන්නොත් මිනිස්සු කරන්නේ නැද්ද? තවත් කරනවා. නැතත් කරනවා. Tamanට මේක අයින් කරගන්න ඕනේ. ඒක ඩෙන්ගු ප්‍රශ්න තියෙනවද උඩ?